ඖෂධවේදියෝ කියන විදිහට රණවර අකොළ වලින් කැඳ හදලා බිව්වම මුත්‍රා දැවිල්ල අඩු කරනවලු, ලේ පිරිසිදු කරනවලු, ඒ වගේම දියවැඩියාව පාලනය කරලා රක්ත වාතය දුරු කරනවලු. ඖෂධවේදීන් කියන විදිහට කුප්පමේනියා කොළ වලින් කැඳ හදලා බිව්වම පීනස දුරු කරනවලු, ඒ වගේම සර්ප විෂයට ප්‍රතිකාරයක් විදිහට පාවිච්චි කරනවලු. ඇදුම පාලනය කරනවා, කැස්සට හිතකරයිලු, සෙම් රෝග දුරු කරනවලු කුප්පමේනියා කොළ කැඳ බිව්වම. ඖෂධවේදීන් කියන විදිහට කරපිංචා කොළ කැඳ බිව්වම සර්ප විෂ නැති කරනවලු, මාන්දම දුරු කරනවලු, අක්මා රෝගවලට හිතකරයිලු, ආහාර දිරවීම පහසු කරනවලු, පීනස් මේදය හෙවත් කොලෙස්ටරෝල් පාලනය කරනවලු. ඖෂධවේදීන් කියන විදිහට දිවුල් කොළ වලින් කැඳ හදලා බිව්වම අපේ ශරීරයේ තියෙන විෂ නැති කරනවලු. ඒ වගේම සර්ප දෂ්ටන වලදී ඇතිවෙන විෂ නැසීමට දිවුල් කොළ වලින් කැඳ හදලා දෙනවලු ඖෂධයක් විදිහට. ඖෂධවේදීන් කියන විදිහට ඉරිමුසු කැඳ බිව්වොත් කුෂ්ඨ රෝග නැති වෙනවලු, ඒ වගේම චර්ම රෝග දුරු කරනවලු, බඩ පිපීම නැති කරනවලු, මුත්‍රා දැවිල්ල අඩු කරනවලු, ඒ වගේම තමයි වාත රක්තයට ගුණදායකයිලු. ඒ රක්තය අදාලා කියලා තුවාල හැදෙන්නේ කට්ටියට. අන්න ඒවට මේක හොඳ ගුණදායක ඖෂධයක්ලු. ඖෂධවේදීන් කියන විදිහට තලන බටු කොළ වලින් කැඳ හදලා බිව්වම හතිය අඩු කරලා පපුව සැහැල්ලු කරනවලු, කැස්සට ගොඩක් ගුණදායකයිලු. ඖෂධවේදීන් කියන විදිහට පොල්පලා කැඳ, පොල්පලා ගහම කැඳවලට භාවිතා කරනවලු. ඒ වගේම තමයි මුත්‍රාකාරක මුත්‍රා ශෝධක ඖෂධයක්ලු. ශරීරයේ විෂ බැහැර කරනවලු, ශරීරයේ උෂ්ණය, දැවිල්ල, ඉදිමීම නැති කරනවලු, ඒ වගේම කෑම රුචිය ඇති කරනවලු, මුත්‍රා මාර්ගයේ ඇතිවන ගල් දිය කර හැරීමට ගොඩක් සුදුසුයිලු. මේ මොන දේ වුණත් මේව දැනගෙන හිටියේ නෑ මං කලින්. ඒත් මං ගොඩක් ආසයි පොල්පලා කැඳ බොන්න. හරිම කිරි රසක් තියෙන පොල්පලා කැඳවල. ඖෂධවේදීන් කියන විදිහට මොණර කුඩුම්බිය කොළ කැඳ හදලා බිව්වම අක්මා රෝග දුරු කරනවලු, මාන්දම දුරු කරනවලු, ඒ වගේම බඩගිනි ඇති කරනවලු, ආහාර දිරවීමට පහසු කරනවලු, සෙංගමාලයට ගුණයිලු, රත් පිත් හා දැවිල්ල නැති කරනවලු.